හලෝ යාළුවනේ අද මම මගේ බත් පිගාන අරන් එන්නයි හදන්නේ. අද මට කෙහෙල් කොලේකුත් හම්බෙලා තියෙනවා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. අද තියෙනවා නාඩු බත්. නාඩු බත් උයාගත්තා. ඊට පස්සේ තියෙනවා පොලොස් එකක්. පොලොස් එකක් තියෙනවා රසට හදාගෙන. පොලොස් එකක්. ඊළඟට මම හදලා තියෙනවා පෑන් ෆ්‍රයි කරලා තෙල් දාගත්ත චිකන් එකක්. මම නම් ආස චිකන් මෙහෙම කන්න. මං කරි කන්න එච්චර කැමති නෑ. ඊළඟට මුං ඇට ටිකක් හදාගත්තා කාලෙකින් හැමතිස්සෙම පරිප්පු කන හින්දා. මුං ඇට එකක් හදන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගුටුකොළ සම්බෝලයක්. ඊළඟට අපි දැන් බෙදාගමු. දුන් දානවා බත් එක දැන් ඉව්වේ. දුන් දානවා. ඊට පස්සේ බත් එකට අපි බෙදා ගන්නවා පොලොස් මාළුව. මේක නම් හරිම රසයි. ඉතින් කෙහෙල් කොලේ තෝතා ගත්තාම ඉතින් පොලොස් ටිකක් දාගත්තා. ඊළඟට තියෙනවා අපි දා ගන්නවා චිකන් මම කරන්නේ ගොඩාක් තෙල් දාන්නේ නැහැ. තෙල් චුට්ටක් දාලා පෑන් එකේ ෆ්‍රයි කරගෙන ඊළඟට ඒක ලුණු තක්කලි මාළු මිරිස් ඒව දාලා තෙල් දාගත්තා. මුලින්ම පොඩ්ඩක් තඹ ගත්තොතින් හොඳයි. එතකොට අර තෙල් ගොඩක් දාන්න වෙන්නේ නැහැ. තෙල් මේ සැන්දි දෙකක් වගේ දැම්මම ඇති. එතකොට ඒක ඊළඟට දා ගන්නවා මම මේ තියෙන මුං ඇට මං හොඳට ටෙම්පරාදුවකුත් දාගෙන හදාගත්ත මුං ඇට. ඊළඟට තියෙනවා ගොටුකොළ සම්බෝල. දැන් මම මේක ඔතලා පැය භාගයක් විතර තියලා ඇවිල්ලා නාගෙන ඇවිල්ලා මේක කනවා. ඇත්තටම මම දැන් මේක පැය භාගයක් විතර කද්දි මේක මාර රසට තියෙනවා යාළුවනේ. අනිවාර්යයෙන්ම මේක ගොඩාක් රසයි. හලෝ තැන්ක් යූ. එහෙනම් ඕගලන්ට මාව බැලුවට ඇහුවට මේ තියෙන්නේ අද මගේ බත් පිගාන. තැන්ක් යූ.